Storm මේක මේ ආවිශ්‍ය අපි සමීරය ආර ඊයේ මුතුන උත්තර යතු කොහොමද ෂොප්ලේ ආශිෂ් ඉබිදියා අමිත් ලෙවිදි කම්පු ඉස්බහමයි පස් සිද්ධා මෙහෙ සිද්ධ වැලිගම සිද්ධාර්ථ නේ ටීම් එකක් හොඳයි ඒක නිකන් ටෙලිකියුලත් එක්ක නේ ගැහුවා නෑ තංගල් වොයිස් අරකට එක මොකක් හරි මේක ඉංග්‍රීසි පස්සේ ඉන්නේ ඒකේ උන් 19 15 දාගෙන ඉන්නේ ඔව් ඒක තමයි පොඩි දෙල්ලෝකේ දාලා ටෙලිකියුලේ 15 කොහොමද මම අරුට බැලි තමයි එතන මේ තරිඳු මානකේ දැන් අපි කවුරුත් නෑ ඒක රස්සාව හයිට දෙන්නේ නැහැ නෑ එයා බොරුවන කරනවා ඒ පාන්දර එනවා ගවුනේ කොල්ලොත් එක කයියක් දාලා වාඩි වෙලා ඉන්නවා මම දුන්න මාස 30යි මම දැන් බලන්නේ මම වෙනස් කිව්වා මොනවද කරන්නේ නැත්නම් යන්නේ අයියෝ අර පොඩි හදයි ආතුන බහම ගන්නේ උන් පොසෝ කොල්ලොන්න කල්පේ ටික හොඳයි මහන්සලා වැඩි කරනවා උතුම්නා දින වැඩ පිළිවෙලක් තියෙන නේ ඔව් ඒ උගේ ඩිසිප්ලින් ටික හොඳ හදනවා ඌ හොඳයි ඌ සුපිරි වාන්නේ කියලා මට දෙන්න මේ පාස් 15 ටීම් එක හොඳයි ඔව් හොඳයි නේ ඒක මට මම මේ මොනවද හරි නඩු වැඩි කරනවා ඔව් නේ ආශිෂ් ඉල්ලන්නේ මොකද ඉල්ලන්නේ මොකද පිස්සු වෙනවා මචං මං කොහමද මේක මේ සම්පත් තුල යන්නේ මේ ටුවරිසම් පැත්තක් තියෙනවනේ ඒවයි ඒක තාත්තගෙන කැවිලා ගිහුවා හැම ටුවරිස්ට් විසන් එකකටම මම ලක්ෂකමාරක් ඩිස්කවුන්ට් දීලා දුන්නා ලක්ෂකමාරක් දුන්නා හැම ටුවරිස්ට් විසන් ඔව් මේවා අත්ත සර් මම ඒ වගේ 10 දිනක් විතර අල්ලලා දෙන්නම් ඒගොල්ලෝගේ දරුවෝ ඉන්නේ ඉස්කෝල වල ආශිෂ්‍ය වේරෝ උන්ගේ දරුවෝ ඒ සාමාන්‍ය හංගමේ මාස්ටර් අතර උන්දම ඉස්කෝලේ ඒකනේ ඊගෙන් මචං නායකත්වයක් තියෙන නැහැ ඩිසිප්ලින් නැහැ කට් මම
සමූහ ඡායාරූපය ගැනීමෙන් අනතුරුව දැන් ආරාධිත අමුත්තන් ප්‍රධාන වේදිකාවට පැමිණෙනවා ඇති. මේ ගලවන දික්කුඹුර සිද්ධාර්ථයත් අහංගම රෝහණ විද්‍යාලයත් අතර පැවැත්වෙන මෙම සහෝදරයන්ගේ සටන මෙවර පාත්වන්නේ දෙවන වතාවට. ඉතින් මෙහි සියලුම සත්කාරයන් මෙවර සිදු කරනු ලබන්නේ දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලය විසින්. සහෝදරත්වයේ සටනේ අපි ආ ගමන් මගේ වසර දෙකක වගේ ඉතාමත් කෙටි කාලයක් තමයි තිබෙන්නේ. නමුත් මෙහි කතාව ගොඩාක් ඈතට දිව යනවා. විශේෂයෙන්ම වත්මන් විදුහල්පතිතුමන්, ඉන්දික විදුහල්පතිතුමන් එතුමන්ගේ කාලයේදී තමයි මෙම ක්‍රීඩා තරගය ආරම්භ වන්නේ. නමුත් මෙය මීට වඩා ගොඩක් එහාට දිව යනවා. මීට පෙර ඉඳපු විදුහල්පතිතුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි මතක් කළ යුතුයි ආර්ගේ ප්‍රේමරත්න විදුහල්පතිතුමන්. එතුමන් තමයි මෙවැනි ක්‍රිකට් තරගයක් ආරම්භ කිරීම සඳහා එවක අහංගම රෝහණ මහාවිද්‍යාලයේ සිටි විදුහල්පතිතුමා සමග කතා කරමින් මෙවැනි ක්‍රිකට් තරගයක අවශ්‍යතාවය මුලින්ම මතු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි එහි මල්ඵල ගන්නු ලැබුවේ මීට වසර දෙකකට පමණ පෙර. ඉතින් විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුයි වත්මන් විද්‍යාලයේ විදුහල්පතිතුමන් විශාල කැපකිරීමක් මෙම ක්‍රීඩා තරගය මේ ආකාරයෙන් පැවැත්වීම සඳහා යොදවනු ලබනවා. ඉතින් මේ කැපකිරීම අපි මේ අවස්ථාවේදී ඉතාමත් හදපිරි සතුටෙන් යුතුව ඔබට පිළිගන්නවා. එසේ පිළිගන්වමින් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමනි, ඔබතුමන්ට මෙම පැමිණ සිටින සියලුම දෙනා පිළිගනිමින් මෙහි අරමුණු පැහැදිලි කරමින් මෙම තරගය පිළිබඳ කිසියම් ප්‍රකාශයන් කිරීමට ඔබතුමන්ට ගොඩක් අවස්ථාවක් තිබෙනවා. එම නිසා ඒ සඳහා ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙනම් දැන් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඔබව ආමන්ත්‍රණය කරනවා ඇති. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි හබරාදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කුමාර් ද සිල්වා මැතිතුමා, ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මෙහි පැමිණි වර්තමාන වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති අපේ පාසලේ හිටපු විදුහල්පති ප්‍රේමරත්න මැතිතුමාගෙන්, ඒ වගේම අපේ මේ ක්‍රිකට් තරගය හා සම්බන්ධ වෙන රෝහණ මහාවිද්‍යාලයේ විදුහල්පති විජයත් මහත්මයාගෙන්, ඒ වගේම අන්දුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සුසිල් මහතාගෙන්, ඒ වගේම අපේ ආරම්භක පුහුණුකරු විදියට කටයුතු කරපු තවත් වගේම අපේ පාසලේ නියෝජිත විදුහල්පතිවරුන්ගෙන්, රෝහණ මහාවිද්‍යාලයේ නියෝජිත විදුහල්පතිවරුන්ගෙන්, වගේම අපේ පාසලේ ආචාර්ය මහත්මීන්ගෙන්, රෝහණ විද්‍යාලයේ ආචාර්ය මහත්මීන්ගෙන්, ක්‍රිකට් ශිෂ්‍යනායක මණ්ඩලයෙන් ක්‍රිකට් එක්ක සම්බන්ධ දුවා දරුවන්ගෙන්, ඒ වගේම අපගේ ප්‍රධාන පුහුණුකරුවා වන මාලිංග මැතිතුමාගෙන්, ඒ වගේම අපගේ ආදර්ශ සංගමේ සියලුම නිලධාරීන්ගෙන් මේ සුබ පැතීම සඳහා පැමිණි දෙමාපියන්ගෙන්, දුවා දරුවන්ගෙන් අවසරයි. මීට කලින් අපේ සම්පූර්ණ මාත්‍යා මතක් කරා වගේ ලෙදර් ක්‍රිකට් කියලා කියන එක වෙනම උපසංස්කෘතියක්, වෙනම සිද්ධාන්ත මාලාවක්, වෙනම නීති රීති මාලාවක් එක කැටි වෙච්ච ලෝකයක් එක්ක එකට සමපාත වෙලා යන ජාත්‍යන්තර සංකල්පත් එක්ක ක්‍රියාත්මක වෙන තරගයක්, ක්‍රීඩාවක්. එතකොට මේ ක්‍රීඩාව අග්‍රඵලයේ විදියට ජාත්‍යන්තර තරගවලට මුහුණ දීම තමයි එහි අන්තිම ප්‍රතිඵලය ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ. එතකොට ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ ලංකාවට ලැබෙන්නේ අපි යුරෝපා ජාතියක් එක්ක විධාන ජාතිකයන්ගේ යටත් විධියක් බවට පත්වීමත් එක්ක ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වීමක් සිද්ධ වෙනවා. අන්තිමේදී ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව හොයාගත්ත රටවල්ටත්
අභියෝග කළා ලෝකේ දක්ෂතම කණ්ඩායම් බවට පත් වෙන්න ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. එතකොට අතීතයේදී මේ ක්‍රිකට් ක්‍රීඩාව නාගරික ජන සමාජයක් විතරක් හසුරුවමින් පවත්වාගෙන ගියා. ඒකට ප්‍රධාන හේතුව වුණේ අර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න මේකට විශාල පිරිවැයක්, විශාල කාලයක්, ශ්‍රමයක්, ධනයක් වැය කරන්න සිද්ධ වෙන හින්දා. එතකොට ඒ කටයුත්ත වඩා අසීරු නිසා මෙම ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගලාගෙන ගියේ නැහැ. තර ප්‍රභූ පන්තියක් මත, ධනපති පන්තියක් මත පමණයි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වුණේ. එතකොට ඒ ටීම් එකේ ජාතික කණ්ඩායමේ හිටිය කට්ටිය ඔක්කොම නාගරික ඉන්න සල්ලි භාගේ තියෙන කට්ටිය විතරක් වුණා. හැබැයි පසු කාලීනව විශේෂයෙන්ම අතීතයේ බැලුවොත් ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලෙදී ක්‍රිකට් ක්‍රීඩාව විශාල වශයෙන් බිම් මට්ටමට, ගම් මට්ටමට ගෙනියන්න ඔහු කටයුතු කරන වෙනත් අමාත්‍යාංශ නිලධාරීන් පරක් ක්‍රිකට් පුහුණුකරුවන් විතර බඳවගෙන ඒ ආයතන වලින් පඩි ගෙවලා පාසල් වලට යවලා ක්‍රිකට් ක්‍රීඩාව බිම් මට්ටමට, ගම් මට්ටමට ගෙනියන්න විශාල උත්සාහයක් ගත්තා. ඒකත් තවදුරටත් සංවර්ධනය වෙමින් රජයේ මම මැදිහත් වීම එක්කත් ඊට පසුව පාසල් මට්ටමට, ගම් මට්ටමේ පාසල් වලට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න ඒ පාසල් වල විදුහල්පතිවරු ක්‍රියාත්මක වුණා. එතකොට ඒ විදිහට අපේ පාසලෙත් ආජීව් ප්‍රේමානන්ද මැතිතුමා දාසකුත් බාධක මැද්දේ එදා ඊට විදුහල්පතිතුමා මේ අසීරු කාර්ය ආදිවාසී සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව ආරම්භ කරා. එදා අපිට පැති විකට්ටුව ලබා දෙන්න තාරක නානායක්කාර මැතිතුමාගේ ප්‍රතිපාදන වලින් අපිට ගාමිණී උපුල්ශාන්ත මැතිතුමාගේ සහයෝගයෙන් හැකියාව ලැබුණා. හැබැයි ඊට පස්සේ කොරෝනා වසංගතයත් එක්ක යම් මට්ටමකින් කාලය පොඩි පමාවක් සිද්ධ වුණා. ඊට පස්සේ ආල් සංගමේ චින්තක හේවාමාන්න එවකට හිටියේ එතුමා දැනුත් ක්‍රියාකාරී වෙන්නෝ මේ ආල් සංගමේ යහුසුලුව මේ කටයුත්ත කළ යුතු මේ කියන එකත් එක්ක සම්බන්ධ වෙලා විදුහල්පතිතුමාගේ එක කතා කළ විදුහල්පතිතුමාගේ සාකච්ඡාවට පැමිණලා අපේ පාසලේ ලෙදර් ක්‍රිකට් කියන මේ සංස්කෘතිය පටන් ගත්තා. එතකොට ඒක පවත්වාගෙන යනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේම අධික වියදම් දායි කටයුත්තක් පාසල් කාල පරිච්ඡේද විශාල ප්‍රමාණයක් කැප කරන්න සිද්ධ වෙනවා. ඒතර පාසලේ අධ්‍යාපන කටයුතු මේක බාධා නොවි කරන්න නම් ඒකට අවශ්‍ය වෙනවා කාලය, විවේක කාලේ නැත්නම් ඉස්කෝලෙන් බැහැර කාලය, පාසල් ක්‍රිකට් තරඟ වලට දුර බැහැර යන්න වෙනවා. ඒකට බස් ගාස්තු ගන්නවා, බෝල ගන්න වෙනවා, උපකරණ ගන්න වෙනවා. ඉතින් විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වියදම දරා ගන්න අපේ දෙමාපියන්, ප්‍රජාව, පාසල් වෙළඳ සංගමය, ඊට අමතරව අපේ ඒ පැත්තේ ඉන්න ව්‍යාපාරිකයන් විශාල වශයෙන් අපිට උදව් උපකාර කළා. අපි මේක ගෙනගෙන අරගෙන ගියා. ඒතර ආදි සංගමයේ මේකෙදි හැම තැනදීම මේ කටයුත්ත කරගෙන යන්න උදව් කරා. එතනින් එහාට පාසලේ මේ කටයුත්ත මට පැවරුණෙන් පස්සේ අපි ක්‍රිකට් ක්‍රීඩාව තවත් දියුණු කරන්න නැත්නම් අනුග්‍රහය පාසලට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා ගන්න පිරෝහණ මහාවිද්‍යාලයත් එක්ක සුහද ක්‍රිකට් තරගයක් ආරම්භ කරා. ඒක අපි ගිය පාර රෝහණ මහාවිද්‍යාලයෙන් තමයි සත්කාරක කටයුතු කරේ. මෙදා අපි තමයි සත්කාරක කටයුතු කරන්නේ. මේ කටයුත්ත කිරීමේ ප්‍රධාන අරමුණ මම කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය, පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අපිට අවශ්‍යයි අනිකුත් කණ්ඩායම් වල අනුග්‍රහය. පාසල් ප්‍රජාවගේ. ඒ පාසල් ප්‍රජාවත් අපේ රටේ ජනතාවත් අතිශයින් ඇලුම් කරන ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. ඇට මිදුළුලේ නාරස්සට කාවැදිච්ච ක්‍රීඩාවක්. ඒකින්ද ඒ ක්‍රීඩාවත් එක්ක පාසලේ ඉගෙනගත්ත ආදිවාසී ශිෂ්‍යාවන්, පාසලෙන් පිටමං වෙලා ඉන්න කට්ටියගේ පාසල පිළිබඳ හැඟීම අවදි කරන්න මේක නිමිත්තක් බවට අපි ගත කරගත්තා. ඒතර ඒකත් එක්ක අපිට පාසලේ ක්‍රිකට් වලට ආදි සංගමේ විශාල උදව්වක් කරා ප්‍රධාන ආදි සංගමය. ඊට අමතරව විවිධ කණ්ඩායම් පාසලෙන් බැහැර වෙච්ච විශාල උදව් අපිට කරා. අපිට හැම අතින්ම ලක්ෂ ගානක ප්‍රතිපාදන අවශ්‍ය බඩු, බෝල, මේ තන පුතීම තනතිරුව, ඊට අමතරව මේ කටයුත්ත සාර්ථක කරගන්න ටූර්නමන්ට් එකක් අපි සංවිධානය කරා. ඒකට ඇවිල්ලා ඒ දිනපු ජයග්‍රහණය කරු මුදල් පවා අපිට දීලා ඒ කට්ටිය මේ කටයුතු සාර්ථක කරගන්න උදව් කරා. නන් අයුරින් ඒ හිටපු අපේ ආදිශ්‍යයන්ගේ ඇස් ඇරිලා හදවත හැඟීම් බර වෙලා ඒගොල්ලෝ අපේ පාසලත් එක්ක බද්ධ වුණා. ඒගොල්ලොන්ට මම මේක ස්තුතියක් කරන්නත් අවස්ථාවක් කරගන්නවා.
ඉතින් එතකොට අපි මේ ක්‍රීඩාව කියලා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අතිශයින්ම අවනිශ්චිත ක්‍රීඩාවක්. කොහොම දැනගදිවත් අන්තිම තීරණය දෙන්න බෑ. තීරණය මෙහෙමයි කියන්න බෑ. අවසාන පන්දු වෙනකම් නෝ බෝල් ටිකක් වයිට් ටිකක් දාලා තව මොකක් කර දෙයක් වුණොත් එතන යහට මැච් එක කාට දෝලණය වේද කියලා කියන්න බෑ. අතිශයින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒතකොට ඒකින්ද ඒකට දැන් අද ලොකුවටම තාක්ෂණයක් භාවිතා වෙලා නීති රීතියක ඉදිරියට ගිහින් තියෙනවා. ඒතකොට මම මේ ක්‍රිකට් තරගයේ පැවැත්වීමේ අරමුණ ප්‍රධාන වශයෙන්ම මම පැහැදිලි කරා. ඒ අරමුණ තමයි අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කරන ඒ හැඟීම, ඒ උද්වේගභාවය ඔවුන්ට ලබා දෙන එක, ඔවුන්ට පාසල කියන පිළිබඳ කැක්කුම ඇති කරන එක, ඒ වගේම ආදිශයන් සහ බාහිර ප්‍රජාවට පාසල පිළිබඳව කැක්කුමක් ඇති කරලා පාසලට ඔවුන් සම්බන්ධ කර ගැනීම තමයි මේකේ අරමුණ. එතකොට අද මේ ක්‍රිකට් තරගයට මම රෝහණ මහාවිද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම අපේ පාසලේ ක්‍රීඩකයන්ටත් සුබැතුම් එක් කරනවා මේ ක්‍රීඩාවෙන් ජය ලබා ගන්න, හොඳින් තරග කරන්න, දක්ෂතාවයට පැමිණෙන්න හැම ක්‍රීඩකයෙකුටම ශක්තිය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම මට මේ කතාවේ මම ස්තුති කතාවත් මේ ගාමම සිද්ධ කරා. අපේ ඉස්කෝලේ ආචාර්ය මණ්ඩලයේ මහත්මීනුත් රෝහණ විද්‍යාලයේත් එහෙම වෙන්නේ නැති විශාල කැපකිරීමක් මේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කරනවා. ඒකදී මතක් කරන්න ඕන චරිතය තමයි ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩාව බාරව කටයුතු කරන අපේ DAP හර්ෂ මැතිතුමා. ඔහු දිවාරය නොබලා ඔහු මේක ඔහුගේම කටයුත්තක් විදිහට සලකලා විශාල මෙහෙයක් පාසල වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ වගේම අපේ මාලිංග වර්තමාන පුහුණුකරුවා ඔහුත් මේකෙදී විශාල කාර්යභාරයක් අපේ ක්‍රිකට් එකේ ඉහළට ගන්න කරනවා. ඒ වගේම ක්‍රිකට් එකේ ඉන්න දෙමාපියන්, ඒ වගේම අපේ ඉන්දුනිල් අපේ පාසලේ සේවය කරන ඉන්දුනිල් මහත්මයා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගන්න ඔහුගේ කාලය, ශ්‍රමය, ධනය විශාල වශයෙන් වැය කළා අපිට විශාල උදව්වක් කරනවා. ඒ කට්ටියට ස්තුතිවන්ත වෙමින් මම මෙතනින් නවතිනවා. එහෙනම් කණ්ඩායම් දෙකටම සුබපැතුම් එක් කරමු. බොහොමත්ම ස්තුතියි. ක්‍රිකට් කණ්ඩායම් දෙකටම සුබපැතුම් එක් කරමින් නියෝග ආමන්ත්‍රණය කරේ දික්කමර සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පතිතුමන්. එතුමන්ට බෙහෙවින් ස්තුතියි. ඉතින් මේ අවස්ථාව සඳහා අපත් සමග එකතු වෙනවා හබරාදුව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමන්. ඉතාමත් කාර්යබහුල වේලාවක ගොඩක් තමන්ගේ රාජකාරී තිබෙනව මදක් පස්සකට තියලා මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අපත් සමග එකතු වෙනවා. එතුමන් මේ අවස්ථාවේදී අපි ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුක්තව එතුමාගේම ක්‍රියාවන් අපි මතක් කළ යුතුයි. ඉතින් මේ අවස්ථාවත් සමග අපත් සමග එකතු වෙන එම ප්‍රධාන ආරාධක මුත්තානනි හබරාදුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර සිල්වා මැතිතුමනි, ඔබතුමන්ට මේ ආරාධනය අපව ඉතාමත් කෙටියෙන් ආමන්ත්‍රණය කරන හැටියට. සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මෙම සුහද ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වෙන්න කියලා ආරාධිත මුත්තා වශයෙන් ප්‍රථමයෙන්ම මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පතිතුමා, ඒ වගේම අහංගම රෝහණ මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමාට මම ස්තුතිය පුද කරනවා. අවසරයි විදුහල්පතිතුමා ඇතුළු විදුහල්පතිතුමන්ලා දෙපළ ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන්, ඒ වගේම ආදරණීය දරු දැරියන්ගෙන් සහ ආදි ශිෂ්‍ය මණ්ඩලයේ පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. සුගත ක්‍රිකට් තරගාවලිය සිද්ධාර්ථයේ දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලය සහ රෝහණ විද්‍යාලය අතර පවත්වන මෙම ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් නැවත වාරයක් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන අතර, ඒ වගේම දැන් මෙම ක්‍රිකට් තරගාවලියේ ආරමුණු සම්බන්ධයෙන්, ඒ වගේම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අපේ විදුහල්පතිතුමා දැනුවත් කිරීමක් කරා. ක්‍රිකට් වගේම ක්‍රීඩාවේ මූලික අරමුණ වෙන්නේ විනය. විනය තමයි මේ ක්‍රීඩාව. විනය නැත්නම් ඇත්තම ක්‍රීඩාවක් නෑ කියන එක අපි පිළිගන්න ඕන. ඉතින් මේ අවස්ථාවට මෙම විදුහල් දෙකේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඒ වගේම ආශිෂ්‍ය මණ්ඩලයන්, ගුරු මහත්මීන් සහභාගී වෙනවා. ඉතින් මේකෙදී බලාපොරොත්තු වෙන්නේ මේ තරඟ
දෙපාර්ශ්වයේම සුවදත්වය මෙම ආරම්භක මොහොතේ පටන් අවසාන මොහොත දක්වා අවශ්‍ය වෙන්නේ සුවදත්වය ඇතිව මෙම සමාරම්භක අවස්ථාව වගේම අවසානයත් ඒ වගේම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කිසිම ගැටුම්කාරී තත්ත්ව ඇති කරගන්න නැතුව මෙම තරඟාවලිය ආරම්භ කළ අවස්ථාව වගේම අවසන් කරන්න ඔබට හැකියයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉල්ලා සිටීමක් කරනවා කිසිදු සාමය කඩවීම කිසිවක් ඇති නොවන පරිදි කටයුතු කරන්නයි කියලා. ඉතින් ඕනම අවස්ථාවක අපි පොලිස් ස්ථානයේ මේ ආසන්නයේම තියෙන්නේ. අපි ඔයාලට අවශ්‍ය ආරක්ෂාව සපයනවා. ඉතින් මම නැවත වාරයක් ඉල්ලා සිටිමින් මෙම තරඟාවලිය හොඳින් ඉෂ්ට කරන්න, සාමකාමීව කටයුතු කරන්න ඔබලාගෙන් ඉල්ලා සිටිමින් මම නතර කරන ස්තුතියි. සහෝදරත්වයේ සටන වෙනුවෙන් ඔබට සුභාශිංසන ගෙනෙනු ලැබුවේ පොලිස් ස්ථානාධිපතිතුමන් හබරාදුව. ඉතින් මෙම කාර්යය මේ ආකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක් රෝහණ විද්‍යාලය තුලින් සිදු වෙනවා. අපට මතකයි ගියවර ඔවුන් ඉතාමත් හොඳින් මේ සංවිධානය කළා. ඒ තුලින් ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය අපට පේනවා. මෙවර ඔවුන් අප වෙතටම සංවිධානාත්මක බව දීලා තියෙන්නේ මෙම ක්‍රීඩා තරගයේ සංවිධානය කිරීම සඳහා. ඉතින් අහන්නම රෝහණ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමනි, GDS විජයන්ත මහත්මනි, ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙම සහෝදරයන්ගේ සරණ වෙනුවෙන් තමන්ගේ උණුසුම් සුබ පැතුම් ඉදිරිපත් කරන හැටියට. සුබදෑසනක් වේවා සියලු දෙනාටම. අවසරයි ප්‍රධාන ආරායිතා මුත්තාලෙස අප ස්ථානයේ සපයනි හබරාදුව පොලිස් ස්ථානාධිපතිතුමනි, ඒ වගේම ජ්‍යෙෂ්ඨ විදුහල්පති අපේ අපහිතවත් ගුණවිෂ්ඨා විද්‍යාලයේ ඉඳලා පේවරත්න අපේ ජ්‍යෙෂ්ඨ විදුහල්පතිතුමනි, ඒ වගේම අවට පාසල් වලින් පැමිණි විදුහල්පතිවරුන් දෙපළගෙන්, ඒ වගේම පාසල් දෙකේම නියෝජ්‍ය විදුහල්පතිවරු, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, ඒ වගේම පුහුණුකරුවන් විද්‍යාල දෙකේම සහ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, දූදරුවන්, පැමිණි සිටින සම්භාවනීය අමුත්තන් සහ ආචිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් දෙකේම සහ අනිකුත් සියලු දෙනාගෙන් අවසරයි. රෝහණ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් ඔබ සියලු දෙනාටම කණ්ඩායම් දෙකටම ප්‍රථමයෙන්ම සුභාශිංසන ගෙනෙනවා. ජයග්‍රාහී තරගයක විජයග්‍රාහී අවස්ථාවක් සනිටුවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. පාසලකින් අපි බලාපොරොත්තු වන පූර්ණ පෞරුෂයෙන් හිමි දරුවා නිර්මාණය කිරීමේදී අපට විශ්ව සමගාමී සහ විශ්ව බාහිර ක්‍රියාකාරකම් වල දායකත්වය ඉතා වැදගත්. මේ විශ්ව සමගාමී හා විශ්ව බාහිර ක්‍රියාකාරකම් වලින් සියලුම පාසල් බලාපොරොත්තු වෙන්නේ රටට ආරසි පුරවැසියන් නිර්මාණය කිරීම. රටට ආරසි නීතිගරුක විනයගරුක යුක්ති සහගත දරුවන් නිර්මාණය කිරීම. වඩා සාධාරණ වූ සමාජයක් සඳහා, වඩා යුක්ති සහගත සමාජයක් සඳහා, වඩා නීතිගරුක සමාජයක් සඳහා මෙහෙවන කණ්ඩායමක් නිර්මාණය කිරීම පාසල් වලින් අරමුණ වෙනවා. ඒ අනුව ළමයින්ට අවශ්‍ය කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ එක් අවස්ථාවක අභිමුව තමයි අද මේ ක්‍රිකට් තරගය තිබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ට පාසලින් ලැබෙන්න ඕන කුසලතා ටික නොඅඩුව ලැබෙන වාසයේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයක්, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයක්, ඔවුන්ගේ ඉදිරි ජීවිතයක් සාර්ථක කරගන්න මන දෙපයින් නැගී සිටින්න. ලැබෙන ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය නිර්මාණය කරලා ඒ ශක්තිය පාසල තුලින් ගොඩනගා ගන්න අවශ්‍ය පරිසරය හදන්නයි අපේ උත්සාහය, අපේ මේ වෑයම. ඒ නිසා මේ සඳහා දායකත්වයේ දක්වන, මේ සඳහා අනුග්‍රහය දක්වන පාසල් දෙකේම ආශිෂ්‍ය කණ්ඩායම් වලට සුබපතන්නන්ට මගේ ගෞරවය, ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ ක්‍රිකට් තරගයක්, මෙවැනි ක්‍රිකට් තරගයක් හබරාදුව කොට්ටාසේ ආරම්භ කරන්න විශේෂයෙන්ම මැදිහත් වුණේ අපට එවකට හිටපු ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරු, විශේෂයෙන්ම කාලින්ද ගුණරත්න හිටපු විදුහල්පතිතුමත්, ඒ වගේම දික්කුමර හිටපු විදුහල්පති ප්‍රේමරත්න ගුණවර්ධන මැතිතුමත්ගේ සංකල්පයකට අනුව තමයි පාසල් දෙකේ ක්‍රිකට් ආරම්භ වෙන්නේ. ඔවුන් දෙපළ තමයි පාසලේ ක්‍රිකට් සංවර්ධන සඳහා අවශ්‍ය මූලික අඩිතාලම අරගෙන ඉන්නේ. ඔවුන් දෙපළ තමයි පාසලේ ක්‍රිකට්
අද කියන තත්ත්වයට ගේන පුරෝගාමිනුනේ. ඉතින් අපි ඉන්ක ඉදිරියට අරගෙන යාමක් පමණයි සිදු වෙන්නේ. ඉතින් අපි උපරිම ශක්තිය යොදවනවා, අපේ උපරිම දායකත්වය දක්වනවා ආශිෂ් සංගමයන් සුබසපතන් සමග මේ දරුවන්ට වඩා නැවුම් ආස්වාදනීය අත්දැකීමක් ලබා දෙන්න. ඒ ආස්වාදනීය අත්දැකීමේ නැවුම් සුබ හෝරාවල ආරම්භය සම්පූර්ණ කරන වෙලාවේ දෙපාර්ශ්වයටම නැවතත් සුබවත් වීමම නිවෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. ඉතින් මේ හැම අවස්ථාවකම ඔබට කිසියම් නමක් මතක් වුණා. ඒ තමයි ආර්.කී. ප්‍රේමරත්න කියන නම. එතුමන් දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ඉන්නකොට ක්‍රිකට් සඳහා හොඳ පිච් එකක් හදලා ගියා. අපිට තිබෙන්නේ හොඳින් පන්දුවට පහර දීම සහ පන්දු යැවීම පමණයි. එතුමන් ඒ කරපු ඒ ක්‍රියාව ඒක එච්චර ලෙහෙසි පහසු ක්‍රියාවක් නෙවෙයි. වසර 125ක් පරණ ඉතිහාසයකට නෑගම් වෙන දික්කුඹුර සිද්ධාර්ථ වගේ විද්‍යාලයක සියල්ල වෙනස් කරමින් අලුත් ආකාරයෙන් සිතන පිරිසක් ඇති කරමින් ක්‍රිකට් තරඟයකට කට්ටියගේ හිත හදනවා කියන්නේ එච්චර ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ඒ ඊටම අමාරු කාර්යයක් මම සිදු කරලා ලැබුවා. එතුමන් දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයෙන් ගියා බොන විශ්වවිද්‍යාලයට. එතන තමන්ගේ උපරිමය සිදු කරනු ලැබුවා. ඒ උපරිමය සිදු කිරීමෙන් අනතුරුව එතුමන් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයට එහෙම තමයි දක්ෂයෝ. ගිහිල්ලා තැනක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කරපු තැන නැවතත් තව කෙනෙකුට බාදලා තවත් තැනක් නිර්මාණය කරනවා. එහෙම තමයි යුගයක් නිර්මාණය කරන විදුහල්පතිවරුන්ගේ හැටි. එහෙමනම් ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දික්කුඹුර විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුමනි ඔබතුමන්ට මෙම ක්‍රිකට් තරගය සඳහා තමන්ගේ උණුසුම් සුබ පැතුම් ඉදිරිපත් කිරීමට සියලු දෙනාටම සුබෝදෑසන ප්‍රාර්ථනා කරනවා. හබරාදුව පොලිස් ස්ථානාධිපතිතුමනි, දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති දුලිප් ඉන්දික මැතිතුමනි, ඒ වගේම රෝහණ මහාවිද්‍යාලයේ විදුහල්පති විජයන්ත මැතිතුමනි, කටුකුරුන්ද දාර්ශනික විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රණවක මැතිතුමනි, දික්කුඹුර රෝහණ මහාවිද්‍යාලවල නියෝජ්‍ය සහකාර විදුහල්පති මහත්මයාණනි, ඒ වගේම දික්කුඹුර රෝහණ මහාවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයේ මහත්මයාණනි, ඒ වගේම පාසල් දෙකේම අනධ්‍යයනකාර මණ්ඩල මහත්මයාණනි, ආදරණීය දෙමව්පියනි, අද දින තරඟයට සම්බන්ධ වන දෙපළෙහිම ක්‍රීඩකයිනි සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් ඉතාමත්ම සතුටුදායක දවසක්. දික්කුඹුර රෝහණ විද්‍යාලාන්තර අතර දෙවන වරට ආරම්භ වන සුවදත්තේ මේ හටන ඒ සඳහා අපි දෙපාර්ශ්වයටම සුබ පැතුම් පළ කරනවා. මේ ක්‍රීඩාව ආරම්භ කිරීම වගේම පවත්වාගෙන යාමත් ඉතාමත්ම අමාරු කාර්යයක්. ආරම්භ කිරීමට වඩා අපහසුයි මේක පවත්වාගෙන යාම. එනිසා මේ අපහසුතා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සඳහා පාසල් දෙකේම ආදිශ සංගම් තාමත්ම ක්‍රියාශීලීව මේ කටයුත්ත සඳහා දායකත්වය දක්වලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඒ වගේම මේ තිරේ පිටුපස්සේ ඉන්නවා විශාල පිරිසක්. ඒ අය අතර මේ පාසල් දෙකේම පුහුණුකරුවන්, ඒ වගේම ආරම්භක පුහුණුකරුවන්. මේ පාසල් දෙකේම මම හිතන්නේ ආරම්භක පුහුණුකරුවෝ තියෙන්නේ ඉන්දිර කාලගේ මැතිතුමා වත්මනෙහි කාල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන එතුමා තමයි දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ආරම්භක පුහුණුකරු එතුමා. මේ කටයුත්තට ඉතාමත්ම වන්දනෙන් ඇවිල්ලා මුදලක් බලාපොරොත්තු නොවි මේ කටයුත්ත ආරම්භ කරා. එතුමාට මම මගේ ගෞරවය පුද කරන්න ඕන. ඒ වගේම දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ මේක පවත්වාගෙන යාමේදී
මම හිතන්නේ මේ වගකීම කරගත්ත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ හර්ෂ මහත්මයා එතුමා අනේක විද දුක්ඛ කම්කටොළු මැද තමයි මේක කරගෙන ගියේ මං ඉන්න කාලේ මුදල් හොයාගෙන ඒකට ඉතා රේස මාංශ වෙලා වැඩ කටයුතු කරා හර්ෂ මහත්මයා එතුමාට මම මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්න ඕන. ඒ වගේම විශාල සහායක් දුන්නා අපේ දුලපින්දික විදුහල්පතිතුමා කිව්වා වගේ ජයන්ත ඉන්දුරු මහත්මයා එතුමා මේ ක්‍රීඩාවේ නියැලෙන්නේ එතුමාගේ ඇඟේ තියෙන මේ ක්‍රීඩාව. එතුමා හැමතිස්සෙම මේ කණ්ඩායම පිටපසින් ඉඳගෙන මේ කාර්යය පිටපසින් ඉඳගෙන ජයන්ත ඉන්දුරු මහත්මයා මේ කාර්යය සඳහා දායකත්වය ලබා දුන්නා. එතුමාත් මම මේ අවස්ථාවේ පූර්ණව මතක් කරනවා. ඒ වගේම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් සෑම විටම එතුමන්ලට පුළුවන් උදව් දුන්නා. මම ඉන්න කාලේ ඉඳලා මම හිතන්නේ දැනුත් ඒ විදිහටම තියෙනවා නැත්නම් මේක මේ විදිහට යන්නේ නැහැ. ආදිස්ස සංගමය අනේක වාරයක් ස්ත්‍රීවන්ත වෙන්න ඕනේ එතුමන්ලා මේ කාර්යය සඳහා මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කිරීම පිළිබඳව. ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. ඉතාමත්ම සතුටුදායක දවසක් දෙපිළේම පීඩකයන්ට සුබ පතනවා. ඒ වගේම පාසල් දෙකේම විදුහල්පති වරුන්ට මේ කාර්යය ඉදිරියට කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් නිහඬව බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි හිටපු ගරු විදුහල්පතිතුමනි. දැන් වත්මන් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඒ ඔබ ආමන්ත්‍රණය කරනු ලැබුණා. ඉතින් දැන් මේ කේටි උත්සව සභාව අපි මින් අවසන් කිරීමට මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම මෙහිදී අපි සඳහන් කළ යුතුයි දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ පැත්තේ ඉන්දීර ගාල්ලගේ එතුමන් තමයි මෙහි ප්‍රථම පුහුණුකරු. ඊටමත් දක්ෂයන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා එතුමාට හැකියාව ලැබුණා. දැන් මේ වෙන විට මහින්ද විද්‍යාලයේ පුහුණුකරු හැටියට එතුමන් සේවය කරනවා. ඒ වගේම තමයි KKD මාලිංග වත්මන් පුහුණුකාරතුමන් එතුමන් සුවිශේෂී දායකත්වයක් මේ සඳහා දක්වන ලබන ඕයුනුත් අපි මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි. ඒ වගේම තමයි මෙම ක්‍රිකට් භාර ආචාර්යතුමන් ප්‍රවීණ හර්ෂ එතුමන්ට විද්‍යාලයේ විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය සහ සියලුම දුවා දරුවන් වෙනුවෙන් අපේ ස්තුතිය පළ කළ යුතුයි. තමන්ගේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් තමන්ගේ ජීවිතය ක්‍රිකට් කරගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට නංවාලීම සඳහා විද්‍යාලයේ ක්‍රිකට් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි විද්‍යාලයේ තුල තවත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනීම සඳහා දායකත්වයක් දක්වනු ලබනවා විශාල පිරිසක්. ඒ විශාල පිරිසක් මේ අවස්ථාවේදී අපි හද පිරිසතුෙන් යුතුව මතක් කළ යුතුමයි. එසේ මතක් කළමින් දැන් මේ ළඟට තිබෙන්නේ කාසිය වාසී උරගා බැලීමට දෙපළේම නායකයන් දෙපළට අපි ආරාධනා කරනවා පිටිය තුලට පැමිණෙන්න කියලා. ඒ වගේම අපගේ ප්‍රධානතම විස්තර විචාරකයන් මේ අවස්ථාවේ විස්තර ප්‍රකාශකයන් මේ අවස්ථාවේ පැමිණ සිටිනවා. මුස්තාක් ඔබට ආරාධනා කරනවා ක්‍රීඩා පිටිය තුල මෙම කාසිය වාසී වර්ගා බලන අවස්ථාව සඳහා සම්බන්ධ වීමට මෙතන ග්‍රවුන්ඩ් එකේ වැට් ටික ඉවර වෙන්න ඕන සර්. දැන් මීටින් එකක් තියෙනවා විනාඩි 10ක මීටින් එකකින් පස්සේ තමයි. එතකොට මොකද කරන්නේ? කතා කරලා ඉවරද ඔක්කොම? එහෙනම් මොකක් හරි මියුසික් එකක් හරි මොකක්ද දාලා කතා දික්කුඹුර විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉන්දික රෝහණ විද්‍යාලයේ EDS විද්‍යාංග රෝහණ විද්‍යාලයේ EDS විද්‍යාංග ඊට පස්සේ කැප්ටන්ලා දෙන්න නම් දෙක තමයි
පස්සේ ඉතරයි නේද අපේ ඉන්දික කමන්නේ දික්කුඹර සිද්ධාර්ථ අහංගම රෝහණ විද්‍යාලයන් අතර පැවැත්වෙන මෙම සහෝදරයන්ගේ සහෝදරත්වයේ ක්‍රිකට් තරගයේ මේට ශක්තියක් සඳහා මේ අවස්ථාවේදී දික්කුඹර සිද්ධාර්ථ විද්‍යාලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ සියලුම දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වක මේ අවස්ථාවදී අපි පිළිගනු ලබනවා. ඒ වගේමයි කාසිවාසී උරගා බැලීම සඳහා තව සුළු මොහොතක් අවශ්‍ය බව තමයි සංවිධායක මණ්ඩලය කියන්නේ. එම නිසා තව සුළු මොහොතක් ප්‍රමාද වී අපේ කාසිවාසී උරගා බලන්න. ඒ සඳහා ඔබ සූදානම් සිටින්න.